සුබ දවසක් ඔයාලා හැමෝටම ආසියානු කුසලාන තරඟාවලියේ තීරණාත්මක තරගයක් ඊයේ දිනේදී පාකිස්තානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය පැවැත්වුණා. සුපිරි කණ්ඩායම් 4 යටතේ ඒ තරගය පැවැත්වුණා. ඒ වගේම සුපිරි කණ්ඩායම් 4 යටතේ අද දිනේදී අවසන් තරගය පැවැත්වෙනවා ප්‍රබල ඉන්දියා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර. මෙතෙක් පැවති තරඟවලදී පාකිස්තානු කණ්ඩායම තරඟ දෙකක් ජයග්‍රහණය කළා තියෙනවා. ඒ වගේම ඉන්දියා කණ්ඩායම තරඟ දෙකක් ජයග්‍රහණය කළා. එම කණ්ඩායම් දෙකම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබලා තියෙනවා. අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ අනිද්දා 28 වෙනිදා පාකිස්තානු කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර. ඊයේ දිනේදී තීරණාත්මක තරඟයක් පැවැත්වුණා. ඊයේ තරඟෙන් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළා නම් ඔවුන්ට අවසන් මහා තරඟයට යන්න අවස්ථාවක් තිබුණා. කෙසේ වෙතත් තියුණු තරගයකින් අනතුරුව පාකිස්තානු කණ්ඩායමට එම තරගෙන් ජයග්‍රහණය හිමි වුණා. මුලින්ම පන්දුවර පහර දුන් පාකිස්තානු කණ්ඩායම කඩුළු 8ක් දැවි ලකුණු 135ක් ලබා ගත්තා. බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ කඩුළු 9ක් දැවි ලකුණු 124ක් පමණයි. ඒ අනුව ලකුණු 10කින් ඒ තරගයේ ජයග්‍රහණය කිරීමත් සමග අවසන් තරගයට පාකිස්තානු කණ්ඩායම තේරිපත් වුණා. තරග දෙකක් ජයග්‍රහණය කළා හිටිය ඉන්දියා කණ්ඩායම කල් වේලා ඇතුවම ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. අද පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තරගයෙන් ඉන්දියා කණ්ඩායම පරාජයටපත් වුණත් ඔවුන් අවසන් මහා තරගයට තේරිපත් වෙලා ඉවරයි. ඉතින් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කම සිදු කිරීමට නියමිත බවට වාර්තා වෙනවා. ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා. ඒ තමයි ජනිත් ලියනගේ අද දිනේදී කණ්ඩායමට ඇතුළත් වීමට නියමිත බවට තමයි වාර්තා වෙන්නේ. බොහෝ දුරට චාමික කරුණාරත්න විවේක ගන්වලා ජනිත් ලියනගේ අද දිනේදී කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට ඉඩකඩ තියෙනවා. ඉතින් මෙයයි ඉතින් වාර්තා වෙන්නේ. අපි බලමු අද දිනේදී කණ්ඩායමේ කුමන වෙනස්කම් සිදු වේද කියලා. ඉතින් පාකිස්තානු කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරපු අනෙක් ක්‍රීඩකයෝ 10 දෙනා සහ ජනිත් ලියනගේ ඇතුළු කණ්ඩායම 11 දෙනා ඒ වගේ වෙන්න පුළුවන්. අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබුණොත් තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණත් ප්‍රබල ඉන්දියා කණ්ඩායම පරාජයටපත් කළා. අවසන් තරගයේ ජයග්‍රහණය කළා ලංකාවට ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු අද තරගය කොහොම වේද කියලා.